එතකොට බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණේ තමයි පින්වත්නි අපි කියන්නේ ඉතිපිසෝ භගවා අරහං. ඉතිපි කියන්නේ මෙසේ, සෝ කිව්වේ ඒ. හෙතෙම ඒ භාග්‍යවතුන් වහන්සේ සෝ භගවා අරහං. අරහං කියන්නේ අරහත්. අරහත් කියන්නේ රහතන් වහන්සේ නමකි. බුදුරජාණන් වහන්සේ එහෙනම් කවුද? රහතන් වහන්සේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ පළමු රහතන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. රහතන් වහන්සේ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ තමයි රහත් ගුණේ ඉස්සෙල්ලාම මතුවෙච්ච උත්තමයා. සාමාන්‍ය මේ ලෝකේ අපි මේ සංසාරේ යන්න හේතු වෙලා තියෙන්නේ කරුණු තුනක් නිසා. මොනවද ඒ කරුණු තුන? රාගයත්, ද්වේෂයත්, මොහයත්. රාගය කියන්නේ ඇලීම. අපේ හිත ඇහෙන් දකින රූපයට ඇලෙනවා. කනින් ඇහෙන ශබ්දයට හිත ඇදිලා යනවා. ඇලෙනවා කියන්නේ හිත ඇදිලා යනවා. නාසයට දැනෙන සුවඳට සිත ඇදිලා යනවා. දිවට දැනෙන රසයට සිත ඇදිලා යනවා. කයට දැනෙන පහසට හිත ඇදිලා යනවා. මේ ගැන හිතේ හිතවිලි එනකොට ඒකට හිත ඇදිලා යනවා. ඒකට මොකද්ද අපි කියන්නේ? රාගය නැත්නම් ලෝභය. ඒ වගේම හිතේ තියෙනවා තව ලක්ෂණයක්. මොකක්ද? හිත ගැටෙනවා. ගැටෙන එකට කියන්නේ ද්වේෂය. ඊළඟට තව ලක්ෂණයක් තියෙනවා රැවටෙනවා. ඇහැට පේන දේවල් වලට අපි රැවටෙනවා. කනට ඇහෙන දේවල් වලට රැවටෙනවා. නාසයට දැනෙන දේවල් වලට රැවටෙනවා. දිවට දැනෙන දේවල් වලට රැවටෙනවා. කයට දැනෙන දේවල් වලට රැවටෙනවා. මනසට හිතෙන දේවල් වලට රැවටෙනවා. මේ රාග දේශ මොහය යමෙකුගේ සිතේ නැත්තරම නැති වුණාද? ඒ කියන රහත්. රාගය හටගන්නෙත් නැහැ. ද්වේෂය හටගන්නෙත් නැහැ. මොහය හටගන්නෙත් නැහැ. එතකොට මේ රාග ද්වේෂ මොහ ශේකරේ බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් අහලාද? තනියමද? තනියම. දැන් බලන්න මේ බුදුගුණ තෝරපු ලස්සන. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් උනේ. නමුත් බලන්න බුදුගුණ පටන් ගන්නේ සම්මා සම්බුදු ගුණෙන් නෙමෙයි. අරහං ගුණෙන්. රාග දේශ මොහ නැති. දැන් බලන්න ඔබ හිතන්න මේ ලෝකෙ මොනතරම් ආගම් තියනවද? රාග දේශ මොහ නැහැ කියලා තමන් ගැන කියපු වෙන කවුරුවත් නැහැ වෙන ආගම් වල. අනිත් හැම එකකම තියෙන්නේ අනිත් ආගම් අදහන අය. ඒ ආගම් අදහන එක නවත්තන්න බයයි. ඇයි බය? දඬුවම් දෙයි කියලා. ඒ ආගම් අදහන අය ඒ ආගම් ඇදහිල්ල නවත්තන්න බය දඬුවම් දෙයි කියලා. අපිට එහෙම කෙනෙක් නැහැ. ඇයි අපේ බුදුරජාණන් වහන්සේ අපිට කොක්ක ගහගෙන බලන් ඉන්නවද? මං සරණ ගිහිප එකක් කො ඉන්නවද කියලා? නෑ. ඒ රාග දේශ මොහ නැතිකම අපිට නිර්භයව බය නැතුව අදහන්න පුළුවන් ශාස්ත්‍රඥ වහන්සේ නම. මේක ලෝකෙ වෙන කිසි කෙනෙකුට නෑ. තෙරුවන් සරණ ගිහිප අපිට තමයි. ඒ ලාභය තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණේ රාග දේශ මොහ නැති වුණාට පස්සේ උන්වහන්සේ පූජනීයයි. වැඳුම් ලබන්න සුදුසුයි. දෙවිවරු ඇවිල්ලා බ්‍රහ්මයෝ බ්‍රහ්ම ලෝකේ ඉන්න අය, දිව්‍ය ලෝකේ ඉන්න අය ඒගොල්ලන්ට අපේ හිත පේනවා. අපි කල්පනා කරන හිතන දේවල් අමනුෂ්‍යයන්ට පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේ භාවනා කරද්දී අරහත් ඵලය සුවයෙන් ඉන්නකොට, නිකලෙස් සුවයෙන් ඉන්නකොට කිසිම දෙවියෙකුට බඹෙකුට හොයන්න බෑ මොකක්ද මේ තියෙන අරමුණ කියලා. ඒ රාග දේශ මොහ නැති නිසා. ඒ නිසා උන්වහන්සේ පූජනීයයි.
උන්වහන්සේ මේ ලෝකේ මේ වැඳුම් පිදුම් ලැබීමට ඒකාන්තයෙන් සුදුසුයි. එතකොට පින්වත්නි අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේගේ ওই ලක්ෂණේ මේ ලෝකේ වෙන කිසිම ආගමික ශාස්ත්‍රවරයෙකුට නැහැ. දැන් අපි ගත්තොත් අපි දැන් මේ කාල බෞද්ධ වෙලා දැන් අපි දෙවිවරුත් අදහනවනේ. අපි මේක එක දෙවිවරු මිනිස්සු අදහනවනේ නේද? කතරගම දෙවියෝ අදහනවා, විෂ්ණු දෙවියෝ අදහනවා, පත්තිනි මෑණියෝ අදහනවා, සෝනියන් අදහනවා. එහෙම තියෙනවනේ. ඒගොල්ලෝ රාග දේශ මොහ තියෙන ඇයිද නැති ඇයිද? රාග දේශ මොහ තියෙන අපි ඒගොල්ලන් අදහනවා. ඇත්ත වශයෙන්ම අපි කියමු ඔන්න කෙනෙක් එහෙම අදහනකට ඒගොල්ලෝ නෙමෙයි අපිට සම්බන්ධ වෙන්නේ. ඒගොල්ලෝ ගාව ඉපදිලා ඉන්න අපේ කවුරු හරි ඥාති භූතේ. එයා ඉන්නේ කොහොමද අපිට කෙලෙස් සහිතවද කෙලෙස් නැතුවද? කෙලෙස් සහිතව ඉන්නේ. වැරදිච්ච ගමන් චටෝස් පටෝස් ගාලා ගහනවා. ආයෙ ඉතින් බේරිලි නෑ. ඒ නිසා දැන් බලන්න ඉතින් දෙවිවරු ඒව අදහන අය පොඩ්ඩක් යහම වෙනකොට දේව කෝප කියලා මහා දුකට කරදරයටපත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. මේක එහෙම එකක් නෑ. මේකේ වැරද්දක් කළොත් එයාට කර්ම විපාක ලැබෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන බොරු කිව්වොත් ඒක Tamanට කර්ම විපාක ලැබෙන්නේ. ඒක උන්වහන්සේ කරනවා නෙමෙයි. ඒ නිසා පින්වත්නි පළවෙනි බුදු ගුණේ තමයි බුදුරජාණන් වහන්සේ නිකලෙස්. එතකොට ඒකට අපි හිත පහදින්න ඕනේ. ඒකේ හිත පහදවා ගන්න ඕනේ. රාග දේශ මොහ නැති ශාස්ත්‍රුන් වහන්සේ නමක් මම සරණ ගියේ කියලා. එහෙනම් අපි හිත පහදවාගෙන මෙහෙම කියමු. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම විතරාගී උසේක විත දෝසී උසේක විත මොහී උසේක සියලු ලෝඇසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක. මෙසේ අරහං ගුණ ඇති බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. අරහං ගුණ ඇති බුදුරජාණන් වහන්සේ මම සරණ යමි.